ආයිබෝන් කියලා මම හැමෝටම කියනවා. ඔන්න අද මම ගෙනාවා චලිත සමීකරණවල තවත් චලිත සමීකරණයක් ඔප්පු කිරීමේ ක්‍රමයක්. මේ මම ඔප්පු කරන තුන්වෙනි චලිත සමීකරණය මම ඔප්පු කරන්නේ v වර්ගය සමානයි u වර්ගය ධන 2s සමීකරණේ. මම එතකොට ඉස්සරවම ගන්නවා a කියන්නේ සාමාන්‍යයෙන් තුවරණය කියලා ගමුකෝ. එතකොට තුවරණය සමානයි dv යට dt. එතකොට වේගය සමානයි v සමානයි ds යට dt. ඒ කියන්නේ දුර කාලය විශ්යෙන් අවකලනය කිරීම. වේගය තුවරණය කියන්නේ වේගය කාලය විශ්යෙන් අවකලනය කිරීම. හරි. එතකොට මට තුවරණය ගත්ත හැකි මෙතන මේ a සමානයි dv යට dt. මේ dv යට dt කියලා ගත්ත හැකි. මම මේක මේ dv යට ds යට dt කියලා ගන්නවා. ඒ කියන්නේ ds යට dt කියන්නේ ආයෙත් v. එතකොට මේ ටික v වෙනවා. a සමානයි v වරක් dv යට ds. මම එතකොට ds මේ පැත්තට යනවා. a වරක් ds v වරක් dv. ඊට පස්සේ මම අනුකලනය කරනවා. මේක සීමාව බිඳුවේ ඉඳන් s දක්වා a වරක් ds. මේක සීමාව u වල ඉඳන් v දක්වා v වරක් dv. ඊට පස්සේ මේකට සීමාව ආදේශ කරනවා. සීමාව ආදේශ කරපුවාම s සමානයි s බිඳුවේ ඉඳන් s දක්වා. මේ කියන්නේ ඒ නියතයක්නේ. ඒ නියත එළියට යනවා. මේ ds කියන්නේ ඒකේ අනුකලනය s. එතකොට මේකේ අනුකලනය v වල අනුකරණය v වර්ගය බෙදීම 2යි. එතකොට මේකට සීමාව uv. ඊට පස්සේ මම ඒක ආදේශ කරනවා. සීමාව s වලින් ඉඳන් බිඳුවයි භාගයයි v වර්ගය ඍණ u වර්ගය. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේකෙන් v වර්ගය යුක්ත කරපුවම මෙන්න මේ විදිහට වාට මේ තුන්වෙනි චලිත සමීකරණය හම්බ වෙනවා. මේ නිකන් ඔයගොල්ලෝ දැන් බයෝ කරන කෙනෙක් නම් භෞතික විද්‍යාවේ අපි සමීකරණ ටික මේ මැත්ස් වලින් ඔප්පු කරන්නේ මෙන්න මේ විදිහට. ඉතින් තවත් ක්‍රම තියෙනවා. හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ ඔයගොල්ලෝ කමෙන්ට් ඔයගොල්ලන්ට මේක දිගටම කරගන්න යන්න ඕන නම් මට කමෙන්ට් කරන්න. මම මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ ඒ පාඩම් භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සංයුක්ත ගණිතය ඒවා ටික පාඩම් කරලා මම YouTube එකට හරි Facebook එකට අප්ලෝඩ් කරනවා. මේ කමෙන්ට් එකක් දාලා යන්න. හොඳයි නම්